ඉක්මනට වරෙන් පුතේ. මට පරක් වෙලා තියෙන්නේ. ඕසර ඉඩම වැට හදන්න යන්න තියෙනවා. ඊරෑ තාත්තා කිව්ව වැට හැදුවා කියන්නේ. ඊයේ හැන්දෑවේ හදලා ආවේ බං. ආයි අලි පැනලා. ඉඩම පලාතම ඉවරයි. තාත්තේ අද අපි වැව පැත්තේ යන්කොට ටවුන් එකට. මට වැව බලන්නත් ඕනි. ආහා නගින්නකො පුතේ. යා අර අම්මටත් වැඳලා වරෙන් ගිහිල්ලා. අම්මේ කෝ බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න ඔයා. මං යනවා අම්මේ. අයියෙන් අල්ලගනින් හොඳේ. පරිස්සමෙන් ඵලයන් පුතේ. හා හරි අම්මා. ඔය වැව හැදුවේ අපේ මුත්තනෝ. ඔය තියෙන්නේ අපේ වැව. ඕකෙන් තමයි මේ මුළු පැත්තටම වතුර ගහන්නේ කොහෙමට. වාව් මේක නම් මාරම සුන්දර ලොකේෂන් එකක් නේ. මෙච්චර ලස්සන ගමක ඉපදෙන්නත් අපි පින් කරන්න ඕනේ. ඔය වැඩිය ඇතට එහෙම යන්න එපා පුතේ. උඹට මං කිව්වනේ බලාගෙන යන්න කියලා. එන්නකො තාත්තා මෙහාට. මාර සැප හුලම් පාරක් නියල්ලන්නේ. මේක පට්ට. මේවා කෝ අපේ මහප්පල හදපු වැව්. බෝ මාර සනීපයන්නේ තැන ඉන්නේ. Wow. අම්බෝ හීතල තාත්තේ. මූණකට හොදගමු. අනේ අපිටත් මේ වගේ බයික් එකක් තිබුණා නම් කවුද තාත්තේ අර බයික් එක ගන්නේ? ඒත් මගේ තාත්තට සල්ලි නෑනේ ගන්න. කවුද පොඩි කොල්ලෙක් නේ බං. කවදා හරි මාත් මේ වගේ ලොකු බයික් එකක් ගන්නවා. ඕයි කවුද? එතකොට මගේ අම්මයි තාත්තයි දාගෙන යන්න පුළුවන් නේ මට. යමුදු තාත්තේ බලන්න කියන්න බෑනේ. පොඩි උන් තමයි ෂුවර් නැති ඩයල් ඉන්නේ අද කාලේ. හ්ම්. යංකෝ බලන්න තාත්තේ මොකාද කියලා. හ්ම්. මේ ඕයි අහකට ගෙනින් අත. ඔබ කෑලි පන්නන්න ආව බයික් එකේ නේ. අනේ එහෙම නෙමෙයි අයියා අපේ තාත්තට බයික් ගන්න. එයා බයිසිකලෙන් තමයි මාව පන්ති එක්කයි යන්නේ. මට ආසයි තුනේ මේ වගේ ලොකු බයික් එකක් දැක්කට පස්සේ. අනේ මේ උඹලගේ හැටි අපි හොඳට දන්නවා. ඉතින් ඒකයි මම පොඩ්ඩක් බලන්න ආවේ. උඹලට තමයි නියම හොරුයි කියන්නේ. නවත්තලා තියෙන බයික් ළඟට ඇවිල්ලා කෑලි පන්නන ඕනේ. පුතේ එහෙම කියන්න එපා කොල්ල ආසාවරනේ අල්ලන්නේ නැත්තේ. ඵලයන් යන්න. දුප්පරයා. පුතා මේ ළඟද ගෙවල්? ඔව් මාමේ මම මේ කඩේට ගිහින් එන ගම අම්මගේ අත දළුනේ මිරිස් ගලට සිද්ධාල්ලිප එකක් කරන් යන්න ආවේ. අනේ මාවත් දායනවද ගෙදර ගාවින්. මාත් ආසයි මේ වගේ ලොකු බයික් එකක නැගලා යන්න. ඒත් මගේ තාත්තට මේව ගන්න තරම් සල්ලියක් නෑ. අනේ මේ ඕයි උඹ ආවනම් ඒ විදිහට පයින් ඵලයන් අපිට පරක්කු වෙලා තියෙන්නේ. කට. එක එකාට පදින්න එක එක දාන් යන්න අල්ලන්න දෙන්නයි නෙවෙයිනේ මේවා අපි අරන් තියෙන්නේ. පිට මේව සල්ලි දීලා අරන් තියෙන්නේ. ලබ්බක් කතා කරන්නේ නැතුව දැන්වත් ඵලයන් වද දෙන්නේ නැතුව මිනිස්සුන්ට. හිඟන්න. හරි පුතේ එහෙනම් අපිට පරක් වෙලා තියෙන්නේ. අපි යනවා එන. අයියට පන්ති යන්න තියෙනවනේ. පුතා පරිස්සමෙන් ගෙදර යන්න එන. අයියේ පේස් එක. මචං හම්බෝම වෙලාවට බං හම්බුනේ මේ රුවන් මාවත් දාම්පලයන් කුඹලයි ගෙවල් පැත්තට. අනේ යන් තාත්තේ පරක්කු වෙලා තියෙන්නේ. උඹ වෙන මොකේ හරි වරෙන් බාන්න. අඩෝ එහෙම කරන්න එපා බං පට්ට මහන්සි. අනේ මේ ඕයි උඹ හිතුවද උඹට ඕන වෙලාවට යන්න කියලා. අපි වාහන අරන් තියෙන්නේ. කන පලා ගන්න නැතුව අයින් යා. එහෙම කතා කරන්න එපා පුතේ. හොඳම යාළුවා නේද මේ? කමක් නෑ බං එහෙනම් උඹ ඵලයන්. මාත් මේ ජොබ් එකට යන්නේ දුක් මහන්සිලා බයික් එකක් ගන්න බං.
අනේ යන් තාත්තේ පරිස්සමෙන් ඵලයන්. කාලා කන්නේ ගන්නු. ඕකුන්ට අපි ඕන වෙන්නේ උදව්වක් ඕන්නාම විතරයි තාත්තේ. අපිත් ඔහොම තමයි කරන්න ඕන ඕකුන්ට. අයියේ කඩුපාට බයික් එකක් ගියා දෙන්නෙකුත් එක්ක. ඔව් මල්ලි. කොහාටද ගියේ? දැම්ම ගියොත් අල්ලගන්න පුළුවන් වෙයි. මේ වැව පල්ලහ පාරෙන් දාලා දුවලා යන්න. අයියේ ගොඩවම් හිටපන්කෝ. ඇයි තාත්තේ නැවැත්තුවේ? පුතේ ඔය කතා කරන හැටනම් අන්තිමයි මිනිස්සුන්ට හොඳේ. අනේ තාත්තේ ඕකුන් හිටියයි කියලා අපිට සත පහක උදව්වක් කළා නෑනේ. අපෙන් හූරන් කන්න බලන්නේ කීය හරි. එහෙම තමයි කතා කරන්න ඕන ඔහොම ඇවොන්ට. අම්මට සිරි පුතේ බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ නේ. කික් පැටල් එක ගැලවුණා වගේ මට හිතෙන්නේ. තාලු කරගෙන හරි යමන්ද? තාත්තේ අර බෝගහ ඉස්සරහා ගරේජ් එකක් තිබුණා. එතෙන්ට ගිහින් බයික් එක හදාගමු. අම්මට සිරි පුතේ මාර වැඩේ නෙවෙන්නේ. පර්ස් එක ඇහිලා නේ බං. ගෙදරින් ගෙනාවම. මාර ප්‍රශ්නයක් වෙන්නේ. ID ලයිසන්ස් ෂෙයාර් මේකි. අද්දානාත ටවුන් එකේ පොලිසියෙන් ඉන්න සුවර් එකටම. සුවර් එකට අරුන් දෙන්නගෙන් එකෙක් තමයි පර්ස් එක උස්සන්නේ නැත්තේ. තාත්තට මං කලිනුත් කිව්වනේ ඕකුන් දෙන්න ෂුවර් කරන්න එපා කියලා. දැන් හරිනේ අමාරුව. අනරු එනෝ. බෙන්නකන් තමයි බලන් හිටියේ. මාමේ ඔයාගේ පර්ස් එක වැල්ල තිබුණ වැව ගාව. ගන්න. මං හිතුවා ඔයාලා යන්න නැති කියලා. මේක ගොඩක් සල්ලිත් තිබුණා. මේක ගන්න මාමේ. අනේ පුතේ. ආයේ කිසිම දවසක මිනිස්සු ආස්ති නොකර හොරු ගානට දාන්න එපා. ඒකට කමක් නෑ මාමේ. අපි මිනිස්සු උනාට පස්සේ හැමෝටම උදව් කරන්න ඕන. ඒ වුණාම තමයි මේ ලෝකේ මාරම ලස්සන තැනක් වෙන්නේ. කොහොමද කොල්ලේ කතාව? උප්පාට්ට පොරක් හොඳේ. පරිස්සමෙන් ඵලයන් පුතේ.